ඒ බබා මාර වැඩේනේ. ඇයි මොකද? ඩුබායි වලින් ඉඳන් ආපු බාප්පා දවල්ට කන්න අපේ ගෙදර ඉන්න දෙහුවනේ. මෙයා තමයි ඔය කියන බාප්පා. අප්පා මොනවද හදන්න ඕන? ගෙනාපු එළවලු නම් ඇති. චිකන් ටීකුත් ඇති. බතක් ගහලා මාළු 3ක් 4ක් හදලා ගමුනේ. මාළු 3ක් 4ක්. එතකොට චිකන්? චිකනුත් ඕන. මාළුයි චිකනුයි දෙකක් ඕනද? නැතු ඉතින් බතුයි චිකනුයි දෙන්නද කියන්නේ? පිට රටවල වල මස් ජාති කාලා මෙහි ඇවිල්ලා එළවලු කන්න බෑ තමයි ඉතින්. ඈ? හරි මං හදලා ගන්නම්. ඩෙසර්ට් වලට මොනවද? බිස්කට් පුඩිමක් වගේ දාමු. පුඩින් නම් කාලෙකින් හැදුවේ නෑ. ඇහැක් විදියට හදන්නම්. ඇහැක් විදියට නෙවෙයි කොටුවට හදන්න. ඔය මොස්තර කර කර ඉන්න ගියොත්ම තව වෙලා යනවා. හරි කොටුවට ඇහැක් විදියට හදන්නම්කෝ. ඇහැක් විදියට කොටුවට? කොහමද අනේ ඇහැක් විදියට කොටුවට හදන්නේ? ඉතින් මට ඇහැක් විදිය දන්නේ මමනේ. ඈ? බොන්න දෙන්නේ මොනවද? ජූස් විතරයි ඔය මිනිස්සු බොන්නේ. පොඩි එකව චරකසගේ BS ක්ලාස් දාලා මම කඩවල් 10කට එහා ගියා හොයන්න. චරකසගේ BS ක්ලාස්? ඒ ලෙවල්ස් කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරන් ඉන්න ඔයාලට මම මේ කියන්නේ. ඔන්න බිස්නස් ස්ටඩීස් ලංකාවටම ඔන්ලයින් කරන චරක ධනංජයසගේ අලුත්ම ක්ලාස් සෙට් එක පටන් ගන්නවා. මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා ඔයාලට පුළුවන් දැම්ම රෙජිස්ටර් වෙන්න. ෆිසිකල් යන්න කැමතියට ක්ලාසස් ගොඩක් තියෙනවා. CCG නුගේගොඩ, ගාල්ලේ සයන්ස් සෙන්ටර්, මාතර අයිකෝන්, අකුරැස්ස ඉන්ස්ටා, නුගේගොඩ සැසි, කිරිබත්ගොඩ වාසිටි, CCG ගම්පහ. මේ කැමති ක්ලාස් එකකින් ඔයාලට ෆිසිකල් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් බලන් ඉන්නේ රෙජිස්ටර් වෙන්න. හැම තැනම බැලුවා. දොඩන්නේ. කොහෙවත් දොඩක් නෑ. එක කඩේකවත් දොඩන්නේ. ඉතින් සද්දෙට කතා කරලා බැලුවේ නැද්ද? සද්දෙට කතා කරන්න. ඔයා කියන්නේ දොඩන්නේ නැහැ කියලා උන්ට කෑ ගහන්නද? කෑ ගහන්න තමයි තිබ්බේ. ලොකුවට කඩ අරන් ඉන්න. මිනිහෙක් ගාම දොඩන්නේ නැත්තම් මොකටදෝ අරන් ඉන්නේ. අලකන්නේ. අලකන්න? හැබැයි එක තැනකින් නම් කිව්ව ඕන්නම් බේබි නාරම් දිනවා කියලා. කවුද කිව්වේ? කඩේ මුදලාලි කිව්වේ. එහෙනම් දොඩන්නේ නැහැ කිව්වේ කියපු එක තැනකවත්? ඉතින් දොඩන්නේ නැහැ. බේබි නාරම් දිනවා. දොඩන්නේ නැත්තම් බේබි නාරන් තියනවා කිව්වේ කොහෙන්ද? ඔලු ගෙඩියෙන්ද? පිස්සු. ඈ? Se acabó.